ඕනනම් මේ අතන තාත්තේ මොකද? අපි තාම කරන් යනවා වැඩි. පොලිසියෙන් ආවද ගනේ මුල්ලේ නෑනේ. මේ පොඩ්ඩක් ගෙන්න ගත්තා. පොඩ්ඩක් ගෙන්න ගත්තා. ඈ? පොඩ්ඩක් ගෙන්න ගත්තා. හරි හරි. මේ ඒක හරි. දැන් ඔතන වැඩේ දැන් ඉවර වෙනව නේද? තව ටික. ඔව් තව ටිකකින් ඉවර වෙනවා. හරි හරි. මේ උඩින් පැනලා ඈ මොකද්ද? හරි. ඔයාලා දැන් අපිට ඔයාලා තව විනාඩි 15ක් විතර යක් දෙනවනේ. ඔව් දැන් මෙතන වැඩේ ඉවර කරනවා. ඔව්. හරි හරි. පොඩ්ඩක් ඇදලා කරලා නේ ආවේ. ඈ? ඇදලා කරලා නේ ආවේ. ඔක ඇද්දයි කියලා පෙන්නන්න. ඔව් දැන් ඔව් මේක සර්ච් කරලා එන්න. මේ කොහමද ඉතින් මේ කොහෙද ඉන්නේ? මම මේ ටවුන් එකේ ඉන්නේ. ඔයාලා එනකම්. මොකෝ එන්නකන් ඉන්නේ කුටි පූජාවක්වත් දෙන්න නැත. කුටි පූජාවක් දෙන්න නෙමෙයි. මුල්ල මේ පූජාවක් දෙන්න. මොකක්? කුටි පූජාවක් දුන්නොත් එහෙම මරුවට තියෙන්නේ. ඔයා මම ලස්සනට එහෙම අල්ලලා දෙන්නේ නැහැ. ඉස්සුදානේ. නෑ මගේ කෝට් එක ගලවනවා. මෙයා ඉඳගෙන මෙයා නෝනා අතට කෝට් එක දාගෙන ඉතින් මගේ කෝට් එක ගලවනවා. ඉස්සුදානේ. මේ දැන් අර ඔයාගේ ක්ලයන්ට් කතා කරාද? කතා කළා ඕගාලා කතා කරනවා. මිනිහා මොකද කියන්නේ? මිනිහා හරි ඉතින් මගේ ක්ලයන්ට් නේ මම මගේ තමයි මම ඉතින් ආයේ පොස් නෑ ඉතින් මගේ ක්ලයන්ට්ස්ලා ගැන බය වෙන්න එපා. මගේ ක්ලයන්ට්ස්ලා මං වගේම තමයි හරිම ෆ්ලෙක්සිබල්. වත් ෆ්ලෙක්සිබල් නේ. ඔයත් ෆ්ලෙක්සිබල් නේ. ෆ්ලෙක්සිබල් කියලා වේවයි අපි අතර මේ අපි මේ පස් දෙනා ඉන්නේ අපිට ගහයිත් දන්නේ නැහැ කෙනෙල් ඉවරල. ඒසදානේ ඔයා බලන්න එපා මම මේ පාතාලේ උන්ගේ තැන් වලට අපි ඇවිල්ලා තියෙන්නේ. මොන පිසුද ඕක මොන පාතාලේ ඔයා ඕක දැක්කොත් එම ඔයාට බීනා යනවා උඩේ ඉඳන් යටටම. මේ උන් එහෙම මේ උන් ඔය කියන විදිහේ ඔය ඊර්ෂියාවට ගහන්නේ. ඔය ඊර්ෂියාවට දෙන තොරතුරු. ඔය බොරුවනේ උන් ඇත්තටම උන්ගේ අර මම උඩේ ඉඳන් යටට එනකම් බලලා තියෙන උන්ට ඒක දාන්නත් බෑ. හරි උන් 2011 ඉඳලම ඕව හදාගෙන කෑලෙන් කෑල පිටිපස්සේ ඉඳලා හදාගෙන ආපු ගෙදර. පාරණ ප්ලෑන් හිටන් එදා ඉඳලා ගත්ත වැලි කොට්ටේ ඉඳලා උංගාව බිල් තියෙනවා. වෙලාව. මේක හරි. අපි මේ හරි ඕගොල්ලෝ එනකම් මම මේ ඉන්නේ නං. කොහෙද ඉන්නේ? මම මේ ටවුන් එකේ ඉන්නේ. මේ ටවුන් එකේ අපි මේ මං ගණේමුල ටවුන් එකේ ඉන්නේ. කොහෙද? ඒ කියන්නේ ඔෆිස් එකේද? නෑ මගේ ඔෆිස් එක ගම්පහ අයියා තියෙන්නේ. අපි මේ ඔය වැඩේ ඉවර වුණාම මට කෝල් එකක් දෙන්න අපි හම්බෙමු.